විද්‍යාපීඨ යන්නේ නැතුව රජයේ පාසලක ගුරුවරයෙක් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රජයේ පාසලක ගුරුවරයෙක් වෙන්න පුළුවන් ක්‍රම 4ක් පිළිබඳව අද වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා. ඉතින් ඒත් එක මතක් කරනවා තාම YouTube channel එක subscribe කරපු නැති යාළුවෙක් ඉන්නවා නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන්ම click කරලා තියාගන්න කියලා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන හැම ක්‍රමයක්ම ලංකා රජය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයකට අනුකූලව තමයි ඔයාලව බඳවා ගැනීම කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අපි කතා කරන පළවෙනි ක්‍රමය හරහා ඔයාලට පුළුවන් රජයේ පාසලක නැටුම් ගුරුවරයෙක් බවට පත් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් විද්‍යාපීඨය යන්නේ නැතුව රජයේ පාසලක ගුරුවරයෙක් බවට පත් වෙන්න මෙන්න මේ ක්‍රමයට අනුකූලව. ඒ කියන්නේ කලා ආයතන විසින් පවත්වනු ලබන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන කියන විභාග ඔයාලට සමත් වෙලා ඊට පස්සේ රජයේ පාසල්වල නැටුම් ගුරු පුරප්පාඩු පවතින ආකාරය බලලා ඒ අනුව රජය විසින් නිකුත් කරනු ලබන ගැසට් පත්‍රවලට අයදුම්පත් ඉදිරිපත් කරලා ඔයාලට පුළුවන් රජයේ නැටුම් ගුරුවරයෙක් බවට පත් වෙන්න. ඊළඟට මම ඔයාලට කියන ක්‍රමය හරහා ඔයාලා හැම කෙනෙක්ටම පුළුවන් රජයේ පාසලක බුද්ධ ධර්මයේ ගුරුවරියක් බවට පත් වෙන්න. ඉතින් මෙන්න මේ අවස්ථාව හිමි වෙන්නේ ධර්මාචාර්ය විභාගය සමත් වෙච්ච හැම කෙනෙක්ටම. ඉතින් ධර්මාචාර්ය විභාගයේ සමත් වෙච්ච කට්ටිය අපි සලකන්නේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධිධාරීන් විදිහට. ඉතින් ධර්මාචාර්ය විභාගය පාස් වෙච්ච හැම කෙනෙක්ටම පුළුවන් රජයේ පාසල්වල ඇතිවන බුද්ධ ධර්මයේ ගුරු පුරප්පාඩු වලට අනුව රජය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා ඒ අයට පුළුවන් රජයේ පාසලක බුද්ධ ධර්මයේ උගන්වන ගුරුවරියක් බවට පත් වෙන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රජයේ පාසලක දෙමළ විෂය උගන්වන ගුරුවරියක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක සඳහා ඔයාලට අවශ්‍ය වන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන දෙමළ පුහුණු පාඨමාලාව හා දෙමළ භාෂා ඩිප්ලෝමාව හදාරා තිබීම. ඉතින් මෙන්න මේ සුදුසුකම් සපුරලා තියෙන කෙනෙක්ට පුළුවන් රජය විසින් නිකුත් කරනු ලබන ගැසට් එකකට අනුව රජයේ පාසල්වල දෙමළ විෂය සඳහා ගුරු පුරප්පාඩු ඇතිවන ආකාරය බලලා ඒ ගැසට් එකට අනුකූලව අයදුම්පත් පුරවලා එයාලට පුළුවන් රජයේ පාසලක දෙමළ විෂය උගන්වන ගුරුවරියක් බවට පත් වෙන්නට. ඉතින් දැන් මං කියලා දෙන අවසාන ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් අපේ පැවිදි භික්ෂූන් වහන්සේලාට පමණයි. ඉතින් උන්වහන්සේලාට පුළුවන් ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වනු ලබන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන කියන විභාග සමත් වෙලා රජයේ පාසලක ගුරුවරයෙක් බවට පත්වන්නට. ඉතින් අද මම මේ කියලා දීපු ක්‍රම 4 ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් විද්‍යාපීඨ යන්නේ නැතුව ඔයාලට පහසුවෙන්ම රජයේ පාසලක ගුරුවරියක් බවට පත් වෙන්නට මේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඉතින් මේත් එක්කම ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි බාහිර උපාධිය කරලා රජයේ පාසලක ගුරුවරියක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඉදිරියට ඒක සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහේ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහායින් ඔයාලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ ෆීඩ්බැක් එක බලලා ඒ අනුව මම ඉදිරියේදී වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.